එහෙම දෙයක්වත් නැහැ. ඇත්ත කියලා දෙයක් තියෙනවා නම් බොරුව ඇත්ත තියෙනවා කියන්නේ බොරුවකුත් තියෙනවා. ඇත්තට මේකේ අන්තයක් නැහැ. අපි මායාවක් තමයි ඇසුරු කරන්නේ. ඒක කොහොමවත් නැවෙන එකක්. ඒක ආයතනත් නැහැ. ඒකේ කවදාවත් ඇත්තක් හොයන්න බෑ. ඒ කවදාවත් ඇත්තක් වෙන්නේ නැහැ. ඒ කවදාවත් ඇත්තක් හොයන්න බෑ. ඒකට හේතුව ඒක මායාව. නේ ගිනි වලල්ලක් මැවෙනවා. දැන් මේක ඇත්තද? දැන් මේක බොරුවක්ද? ඒක බොරුවක්. ඒක ඇත්තද? ඒක ඇත්තකුත් නෙමෙයි. ඒක නැද්ද? නෑ කියන්නත් බෑනේ. ඒ ගිනි වලල්ලක් තියෙනවා. පේනවා. එහෙමනම් අපි ගැන කතා නොකර ඉන්නවා. නෑ කතා කරන්න වෙනවා. එතකොට ඇත්තටම මේක මායාව කියන්නේ මායාව නේ. ඒ කතාවේ තේරුම ඒකනේ. මාරූපමංච විඥානං කිව්වේ ඒ නිසා නේද? අපි මායාවක් ඇත්ත කරගන්න නැතුව ඉන්න එක විතරයි වෙන්නේ. මායාව විදිහට දකින්න එක විතරයි වෙන්නේ. මායාව තුළ ඇත්තක් අපි හොයන්නේ නැහැ. මොකද මායාව දැක්කට පස්සේ ඒකට කිසි අගයක් එන්නේ නැහැ. කින්නක් එන්නේ නැහැ නේ. වටිනාකමක් එන්නේ. ඔව් එච්චරයි වෙන්නේ. වෙන මොකුත් වෙන්නේ නැහැ. දැන් නිවන් දකින්න කියලා වෙන මොනවද වෙනවද? දරුවෝ නැති වෙනවද? ගෙවල් නැති වෙනවද? අම්මා තාත්තා නැති වෙනවද? තමන් නැති වෙනවද? මොකක්වත් නැති වෙන්නේ නැහැ නේ. ඔක්කොම එහෙමමයිනේ. සාමාන්‍ය විදියමයිනේ. දැන් මොකද නැති උනේ? ඔක්කොම ඇත්ත කරගෙන තමන් කර විඳවන ආරෝපණයක් තිබුණානේ. ගින්න. ඒක නැති වෙනවනේ. එච්චරයි. එච්චරයි ඒක වෙන මොකුත් වෙන්නේ නැහැ. නැත්නම් ඉතින් ගටිකාර කොරයි මැටි කර්මා. මේ අපේ අවුදුරු ඉතින් ඉන්නේ මේ අපරයන්ගේ අත් දෙක වැදගෙන ඉන්න එකෙන් තමයි ඔක්කොම වෙන්නේ. දැන් නිරෝධ සමාපත්තිය කිව්වත් අත් දෙක වැදගෙන ඉන්න ටක් ගාලා කියලා වාඩි වෙයි කොහේ හරි. ඔන්න නිරෝධ සමාපත්තියට යනවා. මෙයාලා දන්නේ නැහැ මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ ඇත්තටම මේ සංඥා ඇත්තටම කිව්වොත් එහෙම දැන් සංඥාවක් කියන්නේ අවශ්‍ය අපි කියවනේ නේද? වේදනා සංඥාවන්නේ නේ. වේදනා සංඥාවන්නේ දැන් ආලෝකය ගත්තත් නේ ආලෝකයේ කම්පනයකට දැනෙන එකක්. හැබැයි ඒක සංඥාවකින් ආලෝකය කියන්නේ. සද්දේ කියන්නේ සංඥාවන්නේ නේ. කම්පන වේගෙට අපි සද්දේ කියන සංඥාවකින් කියන්නේ ඒක ශබ්ද සංඥාවකට වයිබ්‍රේෂන් එකකින් එනවා නේ. ඒක සංඥාව තමයි සද්දේ කියන්නේ. සංඥාව තමයි ඒකට ආලෝකය. දැන් ඇත්තටම ඔක්කොම එහෙම නේද? ඇත්තටම ඒවා හටගත් ඒවානේ සංඥා කියන්නේ විඥාන මායාවමනේ. ඒක සංඥාමය විඥාන වෙන්නේ නේද? එතකොට ඇත්තටම කිව්වොත් මේ දැන් සත්‍ය දැක්කට පස්සේ සංඥාවට අපි රැවටෙන්නේ නැහැ නේද? විඥාන මායාවට රැවටෙන්නේ නැහැ කියන්නේ තෝකම නේද? එහෙමයි. එතකොට ඒකත් එක්ක ගින්නක් නැහැ කියන්නේ සංඥා වේදනා නිරෝධ සමාපත්තිය. කිසිම ගින්නක් නැතුව ඉන්න අධිගත සමාධිය කියන්නේ අලමාරි ඥාන දර්ශනයෙන් උපදින්නේ. නිරෝධ සමාපත්තිය අපි අර නිගණ්ඨය වගේ පරයන්ගේ දැකපු අය. ඒවා කියනකොට සමහර අයට හිත රිදෙනවා. නමුත් ඒක තමයි ඇත්ත. මේක කවුරුවත් දැක්කේ නැහැ මේ නිරෝධ සමාපත්තිය සතරේරවතොරව කියනවා. බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තිය කියලා කතා කරනවා. අන්තරපිරියඩ් කතා කරනවා. අන්තරපිරියඩ් නියම දැකලාද? නෑ. බුදුන් වහන්සේ කියන නිරෝධ සමාපත්තිය සතරේරවතොරව. එතන අකම්පිතයි. ඒ සංඥා නිරූපණයක් නැහැ. ඒකට වේදනාවක් හටගන්නේ අන්න සංඥා වේදනා නිරෝධය. ඒ කියන්නේ මොන විදිහට සිතුවිලි ආවත් ගිනි ගන්න නැහැ කියන එකයි. නේද? ගින්නක් නැහැ. අන්න නිවන් දැකලා. දැක්කේ? නිවන් දැක්කේ? එහෙමයි. ඔව්. යන් ඊ තත්ත්වයේ පස්සට කියනවා විපස්සනා කණික සමාධිය කියනවා. දැන් විදර්ශනා කියලා අපි කිව්වා විදසුන් නොවනින් නේද? එක අරමුණක් අපි ගලපලා බලමු. ඔන්න අපිට තේරෙනවා පුටුව කියලා ගත්තොත් ආවේ පුටුව කියන්නේ 60 වර්ණය කන්ට શબ્දය මොන්ඩිසෝරියට ගිහින් බලන වැඩේ ඉවරයි නේ. උබ්බේ නිවාසානුස්සය ඥානෙත් විතර චතුප්පඥ ඥානෙත් විතර ආසක්ඛ්‍යාන ඔක්කොම ටික හරි දැන් නේ. කුමාර කාශ්‍යප අඳුරු කියනවා ඔය ඥාන නැහැලු. එයාට නැහැ. පවුනේ. අහිංසකයි නේ. හරි පුංචි බබෙක්යි නේ අසරණයි නේ. ඒ වුණාට පට්ටවත් දීලා නේ. කවුද දන්නව පට්ටන් දුන්නේ? හරි ඉස්කෝලේ ළමයිට බැද්දෙනවා අපි දැකලා තියෙනවා. දවපාසේ ළමයිට බැද්දෙනවනේ. අන්න ගාගන්න බැච් එක. මේ නාටකම් තමයි. පිස්සුනේ සසර දුකෙන් මිදෙන තියෙන ඒ උතුම් ශ්‍රී සත්‍ය ධර්මයේ ඇයි මෙච්චර හැල්ලු වෙන්නේ? ඒ සත්‍ය නොදන්න නිසායි.